දීර්ඝ ජීවිතයකට දැඩි තීරණයක් ගැනීමට සිදුවන රාජලියාගේ ජීවිත කතාව. රාජලිය කියන්නේ තමන්ටම කියලා රාජධානියක් හදාගෙන ජීවත් වෙන පක්ෂයේ. ඒ රාජධානයේ උසම තැන තමයි රාජලිය තමන්ගේ කූඩුව හදන්නේ. රාජලිය අනිත් පක්ෂීන්ට වඩා සුවිශේෂී පක්ෂයෙක්. මුළු ජීවිත කාලෙටම එක රාජලි පිරිමි සතෙක් එක රාජලි ගෑනු සතෙක් එක්ක විතරයි ජීවත් වෙන්නේ. ගැහැනු සතත් එහෙමයි. විශේෂම දේ නම් තමන්ගේ සහකරුවා හෝ සහකාරිය මිය ගිය විට අනිත් එක්කෙනත් සතියකින් මැරෙන එක. සත්ව ලෝකේ වැඩිම ආයුෂ තියෙන පක්ෂිය තමයි රාජලිය කියන්නේ. මේ රාජලියට අවුරුදු 70ක් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු 40දී රාජලිය ගන්න තීරණය අනුව තමයි ඔහු ඉතුරු අවුරුදු 30 ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. රාජලියෙක්ට අවුරුදු 40 වෙනකොට ඔහුගේ නියපොතු ඔක්කොම වකුටු වෙනවා. රාජලියගේ දැවැන්ත අත්තටු ඝන වෙනවා. තියුණු හොට වකුටු වෙලා යනවා. අවුරුදු 40 වෙද්දී රාජලියයි ඉතාමත් අසරණ තත්ත්වයට පත් වෙනවා. තමන්ට කියලා ගොදුරක්වත් හොයාගන්න බැරි තරමටම. මේ රාජලියට විසඳුම් දෙකක් තියෙනවා. එක්කෝ අවුරුදු 40දී රාජලිය මැරිලා යන්න ඕන. එහෙමත් නැත්තම් ඉතුරු අවුරුදු 30ක කාලේ ජීවත් වෙන්න නම් මාස 6ක් වගේ කාලයක් ඉතාමත් අසීරු ලෙස දුක් විඳින්න වෙනවා. ඔයා රාජලිය නම් මොකක්ද හොයාගන්න තීරණය? රාජලිය ඉතාමත් දැඩි තීරණයක් ගන්නවා. තවත් අවුරුදු 30ක කාලයක් ජීවත් වෙන්න මාස 6ක් වගේ කාලයක් ඉතාමත් අසීරු ලෙස දුක් විඳලා ජීවත් වෙනවා කියලා. රාජලිය වේගෙන් පියාඹලා ගිහිල්ලා තමන්ගෙම හොට ගලක හප්පලා කඩා ගන්නවා. ඉතාමත් වේදනාකාරී දෙයක් මේක. ඊට පස්සේ අලුත් හොටක් වැඩනකන් දවස් 50-55 අතර කාලයක් ඔළුව හොල්ලන්න නැතුව තියන් ඉන්නවා. අලුත් හොටක් වැඩෙනකම්ම. මේ දවස් 50-55 අතර කාලේ රාජලියට කිසිම කෑමක් නැහැ. කෑමක් තියා වතුරවත් නැහැ. නිරාහාරව තමයි මේ දවස් 50-55 අතර කාලය රාජලිය ගෙවන්නේ. අලුත් හොටක් ආපු ගමන්ම රාජලිය කරන්නේ තමන්ගේ වකුටු වෙච්ච නියපොතු ටික ගලවලා විසික් කළා දානවා. මේ නියපොතු ටික ගලවුවට පස්සෙත් රාජලිය තවත් දවස් 50-55 අතර කාලයක් නිරාහාරව ඉන්නවා. තමන්ගේ නියපොතු ටික ආයේ වැවෙනකම්. ඊට පස්සේ එළියට ආව තමන්ගේ පිහාරු ටික ඔක්කොම ගලවලා විසික් කරනවා. තවත් දවස් 30-35 අතර කාලයක් ඉන්නවා ලස්සන පිහාට යුගලක් තමන්ට හිමි වෙනකම්. මාස 5ක් ඉතාමත් අසීරු ලෙස මේ වගේ දුක්ඛිත ජීවිතයක් ගත කරා කියලා රාජලියට කිසිම පාඩුවක් වුණේ නැහැ. මොකද රාජලිය මාස 5ක් විතර කැප කළේ තමන්ගේ අවුරුදු 30ක ජීවිතය ලබා ගන්න. දැන් රාජලියට අවුරුදු 70ක්ම ජීවත් වෙන්න පුළුවන්. මනුස්සයෝ වෙච්ච අපිටත් ජීවිතේ දැඩි තීරණ ගන්න අවස්ථාවල් අනිවාර්යෙන් වෙනවා. අපි එතකොට හොඳට හිතලා බලලා තීරණ ගන්න ඕනේ. මොකද අපේ එක තීරණයකින් පුළුවන් අපේ මුළු ජීවිත කාලයම තීරණය කරන්න. ඒ නිසා දැඩි තීරණ හොඳට හිතලා බලලා ගන්න. නායකයෙක් වෙන්න.